ඉඩෝර කාලයක් එනවා. දැඩි නියගයකුත් එනවා. ඒක මේ පායන හන්ද බලලා කියන එකක් නෙමෙයි මගේ හිතවත් අය දන්නවා. මං අර ගම් උතුරු කාලෙමයි කිව්වේ. ඊළඟට එන්නේ නියගේ ඉඩෝරේ කියලා. වගා පාළු වෙනවා. විදුලිය කප්පාදු වීම වෙනවා. ජන ජීවිතේ සෑහෙන පාරවල් ටිකක් මේ අවුරුදු දෙනවා කියලා මම කලින් කිව්වා නේද? ආන් ඒ ටික ස්වභාවික විපත් විදිහට ක්‍රියාත්මක වෙනවා. වගා පාළු වීම වෙනවා. ඒ නියගේ හේතුව. ආහාර මිල ඉහළ යනවා. ඉන්ධන මිල ඉහළ යනවා. ඒක නෙති ඕන කෙනෙකුට කිය යුද්ධ නිසා කියලා. ඉහළ යනවා. ඒ වගේ දැඩි පීඩා මත මේ වසර ගෙවෙනවා. ඒ අතරේදී කලකෝලාර මිනිමෙරුම් වගේ දේවලුත් සෑහෙන් විශ්වාසවනවා. පලි ගැනීම වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඇස් වල ආබාධ දරුණුවට ඉදිරියේදී ඇති වෙනවා. ඊළඟට චර්මය. ශරීර අභ්‍යන්තරේ විජලනය වීම නිසා ඇති වෙන දේවල්. කෙස් හැලී ආසයි දෙන දෙයක් හරි ආසයි තියෙනවා. කෙස් හැලී. හැම හරි ආසයිනේ බේක් ගහගෙන රටේ නැතිව කරගෙන උඩට පැහැපත් කරන් හිටියා නේද? අවුෙන් හැමත අවදෙසින්ද. ලෙඩ වෙනවා කිව්වම කොට ටික කාසේ දෙන්න නැති. ඒ නිසා ඉදිරියේදී හිතන්න බැරි ලෙඩ රෝග ඇති වෙනවා. විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතිය සහ මුත්‍රාමාර්ගය. මේක අවපාද ඇති වෙනවා. මුත්‍රා දෙවිල් ඇති වෙනවා. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතියේ වියලි ස්වභාවය ඇති වෙනවා. ඉඩෝරයක් වගේ ආපු දවසට සිරුර නිතරම තෙමා ගන්න චීවරයේ තෙත සිවුරක් පළවෙන්න කියලා බෞද්ධ ශ්‍රද්ධාව සඳහන්. ඔබට යම් හේතුවක් නිසා පොලිසියට නැත්නම් ඒ වගේ මිශ්‍රණයක් කනින වෙනවා. අනිවාර්යෙන් කොටන බැලීමක් කරන්න. ලෝකයේ දේශගුණික රටාවන් උඩ යටිකුරු කළ හැකි ප්‍රබල එල්නිනෝ තත්වයක් පැසිෆික් සාගරය ආශ්‍රිතව නිල වශයෙන් හටගෙන තියෙනවා කියලා විද්‍යාඥයන් දැන් තහවුරු කරනවා. ඇකියුවෙද ආයතනයේ ප්‍රධාන විශේෂඥ පෝල් පැස්ටලොක් පෙන්වා දෙන්නේ ජූනි මාසය වෙද්දී මේ උෂ්ණත්වය ෆැරන්හයිට් දර්ශකයේ 0.9කින් සීග්‍රේන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා. එල්නිනෝ ගුණාටුව දැන් හැමෝම කතා වෙනවා. මගෙනුත් නොඑක් දෙනා අහනවා. ඇත්තද කුමාර මහත්තයා මෙන්න මේ වගේ එකක් එනවද? වීලීලා යෑමක් එනවද? වීලීමක් එනවද? අහනවා. අහන අයට මම මේ මතක් කරන්නේ. අයි පොඩ්ඩක් බලන්නකො අනාවැකි කියන කට්ටිය දිහා. හරි ගෞරවයෙන්. ඕන් දැන් කියනවා අනාවැකි. ආහාරෙන් කිව්වෙන් පස්සේ කල්ැතුවම ලෝක සංවිධාන වලින් නිවේදනය දැම්මන් පස්සේ ලංකාවට එන්න කලින් දැහැගෙන අනාවැකි කියනවා. ඔය අනාවැකි කියන කට්ටිය මම කියන්නේ ඔබ හොඳට පරීක්ෂාවෙන් බලන්න. පහුගිය ජනවාරි මාසේ කිට්ටුව කවුරු අනාවැකියක් කියලා තියෙනවද? අඩුම ගානේ අප්‍රේල් මාසේ. අර ගම් වතුර හොඳට තියෙන කාලේ වහිනකොට නෑ මේක නෙමෙයි මීට පස්සේ එන්නේ දැඩි නියඟයක් ඉඩෝරයක් එනවා වියලීලා යනවා. ඇඳුම් පැළඳුම් පවා කපු කොටන් ලිනන් වගේ වඳින්න වැඩියෙන් වතුර පානය කරන්න මෙන්න මේ වගේ වියලි ස්වභාවයක් එනවා කියලා කවුරු හරි කිව්වද? කිව්වනම් කියලා දෙන්නේ මං විතර හොඳට බලන්න. දිනෙත් එක්කම දාන්න. මම මේ මං ගැන නෙමෙයි කියන්නේ ඔබ පරිස්සම් වෙන්න අනාවේ කියන කට්ටියගෙන්. වැඩේ සිද්ධ වුණාන් පස්සේ සිද්ධ වෙන්න ඕන්න වෙන්න තියලා හෙට වහිනවා කියලා අද කියන කට්ටියගෙන් නෙමෙයි. ආන් එහෙම දෙයක් තියෙනවා නම් විතරක් බලලා කියන කෙනාගේ ඉගෙන ගන්න. ඔය කියන එක්කෙනෙක්වත් කිව්වේ නැහැ විතරක් නෙවෙයි. ඔබ දන්නවද මං ඒ අනාවැකිය කිව්වන් පස්සේ අපේ පුතාලා සමච්චල් කරනවානේ. hina වෙන මූණු මට දැම්මා. Facebook එකේ ගාරි කොහේ හරි තැනක දාලා තිබුණා මට පිස්සු කියලා මේ ගම් වතුර ගන්නවා පේන්නේ නැද්ද මූට පිස්සු කියලා. මං ඒ පුතාගෙන් අහනවා මටද පිස්සු බොටද පිස්සු කියලා. ඇයි හේතුව? දැන් ඔන්න එනවා. ඔබ උත්තර දීපන්කෝ දැන්. හෙටයින්ද වෙනකොට මේ වැඩේ පටන් ගන්නවා. මම ඔබට කිව්වනේ ජූනි මාසය අග වගේ වෙනකොට මේක ආරම්භ වෙනවා. ඊළඟට දිගින් දිගටම මෙන්න මේ වීලි ස්වභාවය යනවා කියලා. ඒ වගේ මම දැනුත් කියනවා පොල් මිල ඉහළනවා. ඉදිරියේදී පොල් වේයිලා වැටෙන්න පටන් ගන්නවා. ආහාර හිගේ හැම වෙනවා. එළවලු වර්ග එහෙම ටිකක් වීලි ස්වභාවයටපත් වෙලා එළවලු අඩු වෙනවා. වගාවට හොඳ කාලයක් නෙමෙයි එන්නේ. ඒ නිසා ඔබේ සෞඛ්‍යයට හොඳ කාලෙකුත් නෙමෙයි එන්නේ ආර්ථිකයට හොඳ කාලෙකුත් නෙමෙයි එන්නේ. මම මේක කලින් කිව්වා කිසි කෙනෙක් කියන්න කලින්. අද කියන ඔය ෆකීර්වරු කවුරුත් හිටියේ නෑ එතකොට නම්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මුගක් අය වැඩ සිද්ධ වෙනකොට ඔන්න මෙන්න එනකොට කියන්න ලෑස්තියි ඉන්නේ. ඒක තමයි මේ රටේ ස්වභාවය. මම ඔබට පැහැදිලිවම කියනවා බහුතරයක් හොරු බොරු කියන්නේ. එක ಜಾති කරලා ඒක හරියන්නේ නැතුව වුණාම අඩුම ගානේ සාත්‍රයක් හරි කියමු කට්ටියක් තියෙනවා. මෙහෙම කරලා බැලුවා අත තියලා බැලුවා ලෙඩ හොඳුනේ නැහැ. බ්ලාන්ස් ගියා. කේන්දර බැලුවා මේක බලා ගන්න දෙන්නේ නැහැ වෙනේ උන් ලව්වා කේන්දරේ බලලා මගේ වගේ කියන කට්ටිය හිටියා බ්ලාන්ස් ගියා. ඉවරයි. බේජ් ಜಾති කිව්වා.
බ්ලාස් ගියා. දේශනා තිබ්බ ආධ්‍යාත්මික තමන් නොදන්නා දහමක් අනිත් අයට කියලා දෙන්න කියලා ඒකිනුත් අවුල් වුණාන් පස්සේ අනාවැකි කියනු ලැබේ. දැන් අනාවැකියට බෑලා. දැන් ඔක්කොම ඍෂිවරු. ඍෂි ස්වාමීන් වහන්සේලා ඍෂිවරියෝ ඔක්කොම. ඒකට කියන්න බෝඩ් එක දාන්න ඕනේ. සිදු වෙනකොට කියනු ලැබේ. අන්න එහෙම දැම්ම නම් හරි. ඔබ හොඳට බලන්න. මම අනාවැකි කියන කෙනෙක් නෙවෙයි. මම පැහැදිලිවම කියන්නම්කෝ. මගේ භූමිකාව ඒක නෙවෙයි. සමහර අය අපේ රටේ ඉන්න සිත දියුණු කරගත්ත උතුම් අය ගිහි පැවිදි. ඒගොල්ලන් අනාවැකි කියන්නේත් නැහැ. හොඳට දැනගෙන ළඟපාත ඉන්න හිතවත් අයට දැනුවත් කරලා පාඩු ඉන්න අය. එහෙමත් කට්ටිය ඉන්නවා. ආන් ඒ භූමිකාවේ තමයි මාත් ඉන්නේ. ඔබ මගේ ආදරණීය අය හන්දා කල්ැතුව දෙයක් සූදානම් වෙන නිසා ලකුණක්වත් නැතුව තියෙද්දි. හෙවත් මේ වගේ වියලි කාලගුණයක ලකුණක්වත් නැතුව ගම් වතුරෙන් යට වෙන කාලේ මං කිව්වේ මේක නෙවෙයි මේක නවතිනවා යම් කාලයකදී ඊට පස්සේ එන එක තමයි වැඩේ තියෙන්නේ පරිස්සම් වෙලා කියලා. අපි ඔබට ඒක තමයි ඉදිරිපත් කරන්නේ. මෙන්න එදා කිව්වා මෙන්න දැන් වෙන ඒවා දැන් මෙන්න නිවේදන තියෙනවා කියලා. ඒ නිසා මම මේ පෙරටුවින් යන කෙනෙක් විදිහට ඔබට කියන්නේ අවශ්‍ය නම් මගෙත් එක මං කියන දේත් එක ඉන්න. දේවල් දැනගත්තා එක මම වගේ කීමෙන් කියන්නේ. මට පේන දේ මම කල්ැතුව කියන්නේ. මට පේන දේ මට පේනකොට ලෝක සංවිධානයෙන් වලත් කාලගුණ නිවේදනයක් දුන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන්නත් නැහැ. විද්‍යා උපකරණ වලට පේilla නැහැ එතකොට. ඒක පිළිගන්නවනේ. අපේ රට ගැන කතා කරලා වැඩ නැති හන්ද නිකන් ඉන්න. එහෙන් කිව්වම මේ පණිවිඩය කියන අය ඉන්නේ. කිසිම හිවිල්ලක් බෙල්ලක් නැතුව. එහෙම තමයි තියෙන්නේ. කොවිඩ් සංගතේ මතකනේ එහෙන් කිව්වා කිසිම හිවිල්ලක් බෙල්ලක් නැහැ. නිවේදන පිට නිවේදන ඉවත් කරා මේක ගහපල්ලා කියලා ඒගොල්ලෝ ගහ ගන්න තු නිකන් හිටියා. ගහගත්තු ඔක්කොමද කුමාර මහත්තයා මෙච්චරයි ඉන්නේ. හුස්ම ගන්න බෑ කුමාර මහත්තයෝ. අපි අහවලා මැරුණා කුමාර මහත්තයෝ. ICU එකේ යන්න දැන් බයිපාස් 50ක් විතර කරලා. එච්චර කරන්න බෑ. කතාවට කිව්වේ. ඕවා ඇහෙන්නේ අන්න අර හේතුව නිසායි. දෙයක් එනකොට ගිලින රටක් බවට පත් වෙන්න එපා. gediye පිටින් ගිලින සමාජයක් බවට පත් වෙන්න එපා. එහෙන් කියනකන් හිටියා. දැන් මම කල්ලාතෝ කිව්වා කිසි කෙනෙක් අවධානය දුන්නේ නැහැ. හුඟක් ඒවා එහෙමයි. හැබැයි ආහාරෙන් පිටු රටින් නිවේදනය නිකුත් කරාම ඒක gediye පිටින් සංශෝධනයකින් තොරව ගිලින අය අපි. විලාසිතාවක් ආවත් එහෙම. බටහිර මොන වසංගතයක් ආවත් ඒක කිසිම සුද්ධ පවිත්‍ර කිරීමක් නැතුව විමර්ශනයක් නැතුව ගිලින කට්ටිය අපි. ආගම දහමත් එහෙමයි. දැන් ආගමක් ක්‍රියාත්මක කරනවානේ අපේ රටේ විශේෂයෙන් පිටරට ආක්‍රමණය කරන්න ගියා. හුඟක් ඒ සාර්ථකුත් නැහැ. ඒ සඳහා පැලවෙන බීජේ පැලවෙන භූමිය හෙවත් ඒ වගේ නන්නත්තර දේවල් පැල කරන භූමිය මේක. ඕනම කුණුහබ්බයක් පැල කරන්න පුළුවන් පැලවෙනවා. අර කෘෂිකර්මනුත් කියනවානේ ඕනම පැලයක් පැල කරගන්න පුළුවන් වගාවක් කරන්න පුළුවන් හැම જાතියක්ම වවන්න පුළුවන් අපූර්ව භූමියක් මේක කියලා. ඇත්ත. ඕන කුණුහබ්බයක් පැල කරන්න පුළුවන් භූමියක් තමයි මේක. ඕන දහජරාවක් පැල කරන්න පුළුවන් භූමියක් මේක. ඒ ශාස්ත්‍රීය බව නිසා තමයි උතුම් බුදුදහම වගේ දේවල් මේකේ පැලුනේ. ඒ ශාස්ත්‍රීයත්වය නිසා තමයි අපේ ආදරණීය ඥාතිවරු කතෝලික ක්‍රිස්තියානි ඒ ආගම ලස්සනට අදාගෙන හිටියේ. ඉස්ලාම් හින්දු සියලු දෙනා මේකේ හොඳට ඒව පැලවෙනවා. ඒ සැබෑ ධාර්මික භාවයන් පැලවෙනවා. අද තියෙනවා බෞද්ධත් නොවන බුද්ධ ආගම වගේත් පේනවා. කතෝලික වගේත් පේනවා. ඒකත් නෙමෙයි. ක්‍රිස්තියානි වගේත් පේනවා. එවැන්ජලිස්ට් වගේ ඒ ඔක්කොම වගේ පේනවා. එහෙම නැති අමුතුම කුණු හබ්බයක් පැල කරගෙන යනවා. මම කියන්නේ කුණු හබ්බයක්. හැබැයි මේ හබ්බේල ගාව හොඳට සල්ලි තියෙනවා. ඇයි මේක ප්‍රචාරය කරන ලංකා භූමියේ මේ පැල කරන්න හොඳට කෘෂි ආධාර ලැබෙනවා. ඒ ලැබෙන ගණන් තමයි මේ බුදු සසුන විනාශ කිරීමේ උපක්‍රමයක් ක්‍රියාත්මක වෙලා යනවා. ගිහි පැවිදි අයගේ සහයෝගයෙන්. පැවිදි කවුද මේවට උදව් කරන්න කියලා අහන්න එපා. මට මෙහෙම බැලෙන හන්ද. ඉහළ බැලෙනවා. ඒක ඔයාලට තේරෙනවනේ. ඇයි ඉහළ බලන්නේ ඉහළ? ඉහළ. ඒවත් උසස් දේවල් තමයි පේන්නේ එතකොට. කවුද ඒවට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා අපිට තේරෙනවා එතකොට. හැම ආගමක ඉන්න බිලි බාන්න පුළුවන් සියලු දෙනා බිලි බාලා තියෙනවා මේ වෙනකොට. ඔබට අරුමයක් නෙමෙයිනේ පහුගිය කාලේ අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමිය වැඩ කරගෙන ඉඳලා අපි එතනින් ඉවත් වෙන්න සිද්ධ වෙලා දැන් අපි වෙන ස්ථානයක කරන්නේ. වෙන කිසිම ඉවෙන්ට් එකකට අපි දන්න විදිහට තහංචි දාලා නැහැ. අපේ එකට විතරයි. එතකොට අපිට හිතා ගන්න පුළුවන් කවුද පිටිපස්සේ ඉන්නේ කියලා. මුගක් වෙලාවට අරින් එක්කෙනෙක් ඉන්න පුළුවන්. මොකක් හරි දෙයක් වෙලා තියෙනවනේ අපිට විතරක් දෙන්න බැරි වෙන්න හේතුව. ඒකත් ඔබ හිතන්න මොකද අපෙන් යහපතක් මිසක් අයහපතක් උනේ නැහැ සමාජෙට.
හැබැයි ඔය හුඟක් තැන්වල අයහපත් දේවල් වලට ඉඩ දීලා තියෙනවා. බොහොම තැන්වල. අපි දැකලා තියෙනවා රුපියල් 9000ට 10000ට දෙන උපාධි සාතික දෙන උත්සවයම පැවැත්වෙන්නේ කොහෙද කියලා. බොරු ඒවා. කිසිම පාඨමාලාවක් නැතුව, කිසිම ඉගැන්වීමක් නැතුව හැම සුමානෙම අර කළු තොප්පිය දාලා අර වවුල් ඇඳුම අඳලා අර බැටන් පොල්ල වගේ එක අතර දීලා ෆොටෝ ගහලා යවනවා. අර එක්කෙනෙක් අන්තර්ජාලෙම කියන රුපියල් 9000කට මේක ගත්තේ කියලා. ඒව පැවැත්වෙන්නේ කොහෙද කියන එකත් ඔබට රහසක් නෙවෙයි නේද? එහෙනම් වංචාවල් වලට ඉඩ දෙන අතරේ තමයි අපි ලෝකයක් සනසන වැඩසටහන් වලට කටු ගහන්නේ. මේ හැමදේම පිටිපස්සේ තියෙන ව්‍යසනයි. ඒ ව්‍යසන තමයි ඔය එකින් එක එන්නේ. පරිසං වෙන්න මගේ දහම සද්ධාමයි. සද්ධාම බුද්ධාගමේ අයට, බුදුන් වහන්සේ අනුව යන අයට, යේසුස් වහන්සේ අනුව යන අයට, ක්‍රිෂ්ණා දෙවිඳුන් අනුව යන අයට, අල්ලා දෙවිඳුන් අනුව යන අය සියල්ලන්ට විරුද්ධයි. ඒගොල්ලන්ගේ ඇදහිලියට කිසිසේත්ම බාධාවක් හෝ කරදරයක් වෙනස් කිරීමක් වෙන්නේ නැහැ මගේ අතේ. මම මේ සීල තැන්වල තියෙන සත්‍යය ඉලි කරන්නේ. එහි තියෙන ප්‍රයෝජනය ඔබට අරන් දෙන්නේ. එහි තියෙන සාරයයි අරන් දෙන්නේ. ඒවයි තියෙන විටමින් ටික අරන් දෙන්නේ. ඒ හැමතැනම තියෙනවා විටමින්. උදාහරණකින් කිව්වේ. ඒ දෙහි කරන්නේ. එතකොට ඒ සඳහා තමයි මට අවශ්‍ය දිව්‍යමය අනුග්‍රහය ලැබිලා තියෙන්නේ. ඒ අනුව තමයි මම මාස ගානකට කලින් වෙන්න යන ව්‍යසනේ මම කිව්වේ. එතකොට ලෝක සංවිධානයකවත් කියලා නැහැ. ඒ වගේ මම කල්ැතුව දැනුවත් කරාම ඔබ දැන් ඒක පිළිගත්තා නම් ඔව් කුමාර මහත්තයා කියලා තියනවා කියලා මගෙත් එක්ක ඉන්න අවශ්‍ය දේවල් විතරක් දැනුවත් කරන්න. අනවශ්‍ය දේවල් මම දැනුවත් කරන්නේ නැහැ. හේතුව ඒ හැම දැනුවත් කිරීමකින්ම ඔබ පිරෙනවා. අවශ්‍ය දේ විතරක් දැනුවත් කරාම ඔබේ මෙතනත් හිස් වෙනවා. බය සහ දුක නැති කරගන්න අපට පුළුවන් වෙනවා. අයි මගේ දහම තුල ඉන්න අයටනේ මම කියන්නේ. මේ වගේ ව්‍යසනයක් වෙන්න වෙනවා කියලා කියන්නේ මගේ දහම තුල ඉන්න අයට. අනිත් අය කියන්නේ නැහැ. මම පත්තර වලට දැම්මෙත් නැහැ, දාන්න දෙන්නෙත් නැහැ. රූපවාහිනිය වල කුමාර මහත්තයා තහනම්. ඒක නිසා අපි අන්තර්ජාලය ඔස්සේ මම කියන්නේ මගේ සද්ධාම අදහන ඔබට විතරයි. ඇයි හේතුව? සද්ධාම අදහන සද්ධාම තුල ඉන්න ඔබට මා කියන ව්‍යසන නොවේ. ඔබ දන්නවා පවතින විදිය. සහැල්ලු බව, අපකිච්ච ගුණය මේ ඔක්කොම අපි ළඟ තියෙනවා. අපි සාමය, ප්‍රේමය, ප්‍රීතිය සදාටම පවත්වාගෙන යන ටෙක්නික් ඉගෙනගෙන ඉන්න කට්ටිය. අපිට සුනාමියත් එකයි, එල් නිනෝවත් එකයි. සියලුම දේවල් අපිට ලෝකේ සිද්ධ වෙන දේවල්. ඒවා ලෝකේ අටලෝ දහමටයි සිද්ධ වෙන දේවල්. අටලෝ දහම කියන එක අඳුරන්නේවත් නැති කට්ටියක් තමයි ඔබයි අපි කට්ටිය. අපිට ඒක තේරෙන්නේ. අපි දන්නේ මොන જાතියෙන්වත් ඒවෙන් අපි වයිබ්‍රේට් කරන්න බෑ. අපි ඒවෙන් වයිබ්‍රේට් වෙන්නේ නැහැ. අපි වයිබ්‍රේට් වෙන්නේ මෛත්‍රියෙන්. එහෙමත් නැත්නම් ප්‍රේමයෙන්, සාමයෙන්, ප්‍රීතියෙන් විතරක්. අමුතු සෙට් එකක් නේ අපි. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මම කියනවා මෙන්න මේ වගේක් එනවා ඉදිරියේදී. ඔය ඉන්න ඉදිරියට මිදිලා ඔය සාමය, ප්‍රේමය, ප්‍රීතියයි තියෙන ගොඩනැගිලි ඉන්නකොට ඔබට කරදරයක් වෙන්නේ නැහැ කියලා. මම පැහැදිලිවම කියනවා මගේ සද්ධාම තුළ මගෙත් එක්ක ඉන්න අයට ඉදිරියේදී එන එල් නිනෝවන්වත් කිසිම කරදරයක් වෙන්නේ නැත කියලා. මම වෙන්න දෙන්නෙත් නැහැ. ඉතින් එතකොට සමහර අය කියනවා කුමාර මහත්තයා මේ වීසෙන් අපේ රට ගලව ගමු කියලා. නෑ. රට ගලව ගන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ රට ගලව ගනි. සද්ධාම ඉන්න මගේ පිරිස ගලව ගැනීමේ නීතිය නායකයා විදිහට මට තියෙනවා. සද්ධාමේ නායකයා මම ආධ්‍යාත්මික නායකයෙක් කියලා හිනා වෙන්නේ. ආධ්‍යාත්මික නායකයෙක් වෙයි කියා ගන්නු ලබන කියා ගන්නවා අනිත් අය කියනවා මාත් කියා ගන්නවා. ඔව් ඇයි? 5 දෙනෙක්ගේ නායකයෙක් හිටියොත් එයාත් නායකයෙක්. මට ඊට වෙඩින්න. ඒතර පිරිසක් ඉන්න ඒ පිරිසට ගුරුහරුකම් දෙන මග පෙන්වන කෙනාට කියනවා නායකයා කියලා. එතකොට මම ආධ්‍යාත්මිකත්වයේ දෙසට මගේ බැටළු රැල්ල අරන් යන good shepherd. එදා යේසුස් වහන්සේ උතුම් යේසුස් වහන්සේට එවැනි උතුම් නාමයක් දීලා තිබුණා. මම ඒක ගන්න උත්සාහ කරනවා නෙමෙයි. මම ඒ වගේ දැවැන්ත ශ්‍රේෂ්ඨයෙක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි මමත් කරන්නේ මගේ සද්ධාම් බැටළු රැල්ල ජලයට දක්වගෙන යන ඩෙරික් වගේ. මම එක්ක යනවා. ඒ නිසා මම නායකයෙක් තමයි. ආධ්‍යාත්මික දියුණුව සලසන ආධ්‍යාත්මික පිරිසකගේ නායකයා නිසා ආධ්‍යාත්මික නායකයායි කියනු ලබන දීගඩ කුමාර තමයි යකෝ. තරහ වෙන්න එපා මගේ වචෙන්ට. ආධ්‍යාත්මික නායකයා කියනු ලබන. කියනවා තමයි බං. ඉතින් කියන්නේ නැතුව රෝල් කරලා පස්සපැත්තේ ගහගන්නේ. ආධ්‍යාත්මික නායකයා කියන ආධ්‍යාත්මික නායකයා තමයි මොකෝ අවුල්ද? උණ වගේද පොඩ්ඩක්. බොලා ආධ්‍යාත්මික නායකයා කියලා මං කියන්නේ මගේ දරුවන්ට නෙමෙයි අර අනිත් සෙට් එකට. ආධ්‍යාත්මික නායකයා කියලා දේශපාලන හපුයියෝයි. තව වෙන කට්ටිය ඒවයි දාගත්තට මට කරන්න දෙයක් නැහැ. මොකද ඒ කවුරුත් ආධ්‍යාත්මික ජීවිතයක් තියෙන ආධ්‍යාත්මික බල ශක්තියක් තියෙන ආධ්‍යාත්මික අය නෙවෙයි.
ආධ්‍යාත්මික නායකයෙක් අනාගතයේ ලෝකේ මෙහෙම මේ රටට දියුණුවට උදව් කරනවා නැත්නම් පහල වෙනවා මොන හරි එකක් කියන හන්දා ඒකටත් මේ කතිරෙන් එන කට්ටියව දාන්න හදනවනේ. හරිෂෝ. අර කතිර එකතු කරන පෙට්ටිය ඇතුලේ නැති ආධ්‍යාත්මික තත්ත්වය තියෙන්නේ නේ. මතක තියාගන්න කිසිම දේශපාලනයකට ආධ්‍යාත්මික නායකයෙක් අයිති නැහැ. ආධ්‍යාත්මික නායකයා කියවත් ආධ්‍යාත්මික පුජ්‍යලයා කියලා කියන්නේ අන්න අර දිව්‍යමය අනුග්‍රහය සහිතව දේශපාලනයට ඉහළින් එන කෙනෙකුට. දේශපාලනය කියන්නේ මඩ ගොඩක් කියලා අපි දන්නවනේ. මඩ ගොඩක ඉන්න කෙනෙක් ආධ්‍යාත්මික නායකයෙක් වෙන්නේ නැහැ. ඒවට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ආධ්‍යාත්මික නායකයෙක් වෙන්නේ නැහැ. ආධ්‍යාත්මික නායකයා වෙන්නේ ආධ්‍යාත්මික පිරිසකගේ නායකයයි. හැම තැනම ඉන්න හැම හපුයියගෙම හැම පොළොන් තෙලිස්සගෙම හැම කටුස්සගෙම හුණගෙම නායකයා නෙවෙයි. එයාට කියනවා ඒ ජනතාවගේ නායකයා රටේ නායකයා කියලා. ඔක්කොගෙම නායකයා. හැම වර්ගයකම හැම ජාතියකම හැම ආගමකම නායකයා. හැම සතෙක්ගෙම හැම ගහකොළකටම වග කියන නායකයා. එයාට කියනවා ඒ රටේ නායකයා නැත්නම් ජාතිය නායකයා කියලා. මම එහෙම කියන්නේ නෙවෙයි. මම මගේ ආධ්‍යාත්මික පිරිස නායකයා විතරයි. ඊට එහා තනතුරක් මට ඇත්තෙත් නැහැ, අවශ්‍යත් නැහැ. මගේ පිරිසගේ ආධ්‍යාත්මික නායක කියන තනතුර උඹලා කොච්චර hina මූණු දැම්මත් hina වුණත් පුතේ. බොරු වැඩ නවත්තන්න බෑ. ඒක මතක් කරනවා. ඒ පිරිස වෙනින් තමයි මම මේ අනාවැකියට ඉහළ කියන්නේ. අනාවැකිය විදිහට නෙවෙයි ඔබට ප්‍රවේශම් වෙන්න දැනුවත් වීමක් විදිහට කලින් දැනුවත් කිරීම කියන එකටයි මම කැමතියි. මොකද අනාවැකියවත් අනාගත වැකි කියන අය 100 ගානට එනවා. මම කියවනේ යමක් අනාගතේ තියෙන පේනත් එක්කෙනෙක් වගේ දෙන්නෙක් වගේ ඉන්නව නැත්තේ නෑ. හැබැයි ඒගොල්ලෝ මම දැක්ක කට්ටිය කපටියෝ. සූර කපටි ඥානයක් තියෙනවා. ඒගොල්ලන් මොන ශක්තියකින් හරි ඉදිරියේදී මේ සිද්ධ වෙන දේවල් අඩුම තරමේ මම කවුද කියන එක පාව ඒගොල්ලෝ දන්නවා. එක එක දේවල් දන්නවා. කපටිය කියලා කියන්නේ ඇයි දන්නවද? ඒගොල්ලෝ එක්කෝ ඒ පුජ්‍යලෙන්ට හානි වෙන නිසා ඒවලි කරන්නේ. මොකක් හරි හේතුවක් නිසා දැනගෙන ඉඟිදීලා ශබ්ද නැතුව වහගෙන ඉන්න තරම් කූට ශූර ඥානයක් තියෙනවා. මම ඒකට නම් ගරු කරනවා. මොකද ඒක විය යුතු දෙයක්. නංගන් එලි කරලා කාවත් මරලා දැම්මනට වැඩියි. තව සමහර අය ඉන්නවා ඒ තනතුර ඉදිරියේදීපත් වෙන්න නැහැ කියලා ඒගොල්ලෝ කියලා කියා ගන්නවා. ඒ සත්‍යේතනාවෙන් කරන දෙයක්. මොකද සැබෑව හෙලි කරොත් ඒ පුජ්‍යලගේ ජීවිතය අනුතරේ නිසා ඒක Tamanට දා ගන්නවා. මම තමයි ඉදිරියේදීපත් වෙන්න නැහැ කියලා ගෙනත් ඉන්නවා. හැබැයි ඒගොල්ලොම කල්ලාතෝ කියලා තියෙනවා. මෙන්න මෙහෙම දේවල් අනාගේ සිද්ධ වෙනවා. මේ වගේ පුජ්‍යලෝ ඉන්නවා කියලා කියපු කට්ටිය. ඉතින් මෙන්න මේ දේවල් තියෙන නිසා මේක අච්චාරුවක් කියලා තියෙන්නේ. අනාවැකිය අනාවැකිය අහගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ අනාවැකිය නෙවෙයි. හැබැයි මම කල්ලාතුව දැනුවත් කිරීම කියන එකයි මම කියන්නේ. ඔන්න දැනුවත් කිරීම කරා ඉදිරියේදී සද්ධාමේ ඔබ සිටිය යුත්තේ ඇයි කියන එකත් මම දැනුවත් කරලා ඉවරයි. මොකද අනාගතේ ඉතුරු වෙන්නේ සද්ධාමයි හෙවත් මා මේ කියලා දෙන ධමයි. දැන් ඒක ඔබට පැහැදිලි ඇති මේ වෙනකොට බලන්න කී පොලකින් frequencies vibrations energies ගැන නේද කතා වෙන්නේ. ත්‍රිපිටකයේ පැත්ත පලාතක නැති energies ගැන vibrations frequencies මම කියන්නේ ඒ සංසිද්ධි ගැන බුදුන් වහන්සේ ලස්සනට අභිධර්මයේ දේශනා කරලා තියෙන කොටස් වල. ඒව නෙවෙයි මේ වචන ගැන කියලා නෑ මේ වචනම දාලා මම කියන එක කියනවා. සමහර අය මගේ ආදිම ගුරුවරයා වෙච්ච මහරිෂි මහේශ්වරතුමාගේ දර්ශනයෙන් ඒ පොත් වලින් කෑලි අරගෙන තමන්ගේ බණත් මැදට දාලා කියනවා. මම දැක්කා එක්තරා ගොවි ස්වාමීන් වහන්සේ නම කෑලි දාලා අච්චාරු කරලා. ඒ වගේ එනවා මිසක් සැබෑ දහමක් කියන්න දන්නේ නැහැ. හැබැයි ඒ නිසා දැන් මේක මගේ ගැන කට්ටිය කතා වෙන නිසා මගේ දහමේ තර්කානුකූලව ඉතා නිවැරදි නිසා දැන් ඒකේ කෑලි ගිහි පැවිදි හැමතැනම ඇහෙන්න පටන් ගන්න තියෙනවා. මේක අවසානයේ සැබෑ දහම විදිහට ව්‍යාප්ත වෙනවා සැබෑ තැනින්. ඒ වගේන් එන්නේ ආందోලනයක්. මොකද්ද මේ කියන එක කියලා. ඒතකොට කියන ඕකේ මූල ධර්ම ටික ඔක්කොමත් එක කියන කුමාර මහත්තයා. ඒ කෑලි ඔය තියෙන්නේ කියලා කිව්වහම මගේ වැඩසටහන ඇවිල්ලා බලනවා. මගේ වැඩසටහන වලට පැමිණලා සහභාගී වෙනවා. ඒ අනුව අනාගතේ මෙන්න මේ නවීන ලෝකයේ මේ ශ්‍රී සද්ධර්මයේ සද්ධාම නමින් ඉගෙන ගන්නවා ක්‍රියාත්මක කරනවා. අපි නිදහස දීලා තියෙනවා. බැඳීම් අයින් කරලා තියෙනවා. පන්සිල් අරන් උදේ පාන්දර දුවන කට්ටිය අයින් කරලා තියෙනවා. 15 ආකාර ශීලයක් පවත්වගෙන අය ස්ථාපිත කරලා තියෙනවා. අටලෝ දහමේ මෙච්චර කල් කොච්චර ගාතාව කිව්වත් අටලෝ දහමේ කම්පා වෙන්නේ නැහැ කියලා විභාගෙට ලිව්වා දහම් පාසලේ ලිව්වා ලකුණු ගත්තා. ඔක්කොම කරා. අටලෝ දහමේ එකයි එන්න ඕනේ නින්දාවක් හරි හූ කියලා නැහැටි පේන්නේ. අලාභය වෙන්න ඕනේ වහබනව පෙන්නන්න. කරේ නැහැ. ඇයි හේතුව? ඒකෙන් මොකද්ද කරන්න කියන එක දන්නේ නැහැ. කිව්වේ කම්පා වෙන්න එපා කියලා විතරයි. කම්පාව කියන්නේ vibrations. එතන එනර්ජි එකක් තියෙන කතන්දරේ ඉගෙනගෙන හිටියේ නැහැ. නමුත් දැන් ඔබ සියලු දෙනා දන්නවා මම මොනවද කියන්නේ.
මෙතන මගේ දේශනය අනුව මම කියන්නේ මෙතන සිත මෙතන මනස කියලා මම වචන දෙකක් දාලා තියෙනවා. උතුම් බුදුරජාණන් වහන්සේත් එහෙමයි දෙකක් දාලා තියෙනවා. මනසා කියලා වචනයක් වෙනම දාලා තියෙනවා. චිත්තං කියලා එකක් වෙනම තියෙනවා. චිත්ත සිත මනස වචන දෙකක් දාලා තියෙන්නේ හේතුවක් නිසායි. මේ දෙකක් නිසා ඒ දෙක වෙන් කරගන්න හැටි මම සද්ධාමේ කියලා දීලා තියෙනවා. එතකොට මෙතන ভাইබ්‍රේෂන්ස් එන්නේ නැති තත්ත්වය, ভাইබ්‍රේට් නොවන තත්ත්වය, අටලෝ දහමේ කම්පා නොවන තත්ත්වය ස්වභාවිකව ඇති කරගන්න හැටි කියලා දෙනවා. මෙන්න මේවා තමයි මගේ දහම තුළ තියෙන්නේ. එදා ඔබට තේරිච්ච නැති ටික මම ලස්සනට තේරුම් කරලා දෙනවා. ප්‍රැක්ටිකල් කරන්න බොහෝම පහසුවෙන් නිවසේ ඉඳගෙන සාමාන්‍ය ජීවිතයේදී මේක ළඟා කරගෙන දෙලෝ සාක්ෂාත් කරගන්න හැටි යහපත කියලා දෙනවා. ඒක තමයි සද්ධාම. සද්ධාමෙක ඉන්න. අපි ඉන්නේ තනිවර මේ විශාල දැවැන්ත ලින්ක් එකක් එක්ක. විශ්වමය ලින්ක් එකක්. ඒ විශ්වමය தත්ත්වේ එක ස්ටේජස් වල එක අයව පත් කරලා තියෙනවා. ස්ථාපිත කරලා තියෙනවා. ඒ අයට අපි කියනවා දෙවිවරු කියලා, දේවතාවරු. එක. ඒ අය ඒ අපිට අවශ්‍ය ඥාන සම්ප්‍රේෂණ, ශක්ති සම්ප්‍රේෂණයේදී මාධ්‍යීතර කටයුතු කරලා දේවල් කරනවා. ඒතර අපි තනියෙන් මම තනියුත් නෙවෙයි ඉන්නේ. වෙනම ඥාන ශක්ති සම්ප්‍රේෂණයක් එක්ක ඉන්නේ. ඒව තමයි මම මේ පෙන්නන්නේ. ඒතර ඒවා මගේ තුලට ඇවිල්ලා මගේ ශක්තියත් එක්ක එකතු වෙලා එකක් කල්ැතුව දැනුවත් වීම හැටියට කරදරයක්, ව්‍යසනයක්, රෝගියක් ගැන ඒ මම කරනවා සූම් එකේ තුඟක් ඇට මම කිව්ව පුතා මෙහෙම වෙනවා අනාගතේ කියලා වෙලා ඉවරයි. අනිත් එක මගේ ශක්තිය යොදලා ඔබ නිර්පද්‍රිතව පවත්නවා. රෝග ටික අයින් කරලා දාලා දැනුම දෙනවා. මේ ටික කරගෙන යනවා. මේ තමයි සද්ධාමේ ස්වභාවය සහ මගේ ස්වභාවය. හෙවත් ආධ්‍යාත්මික නායකයෙකුයි කියා ගන්නු ලබන දීගඩ කුමාරගේ හැටි. එහෙම කිව්වම මම හරි ආසයි කියන්න අය. ආධ්‍යාත්මික නායකයෙකුයි කියා ගන්නු ලබන. ඒකට හරි ආසයි. මාව අර හිරේ දානකොට අර එක්තරා නාලිකාවක ඒකේ විනාඩි 15න් 15ට දැම්මේ කාලිගේ පුත්‍රයාගේ දයතර මාංචු කියලා. දයතර මාංචු කියන එක අවනම්බුවක් වුණාට කාලිගේ පුත්‍රයා කියන එක දැවැන්ත නම්බුවක්. නම්බුව යොතලා දැම්මේ. මම ඒක දැක්කම මුන් වගේ හරක් ටිකක් ඉන්නවාද කියලා. අනේ මුන් පටන් ගන්නේම මට ලොකු නම්බුවක් දීලා නේද මඩ ගහන්න පටන් ගන්න කියලා. ඒ වගේ හරක්. ඉතින් මෙන්න මේ තනතුරු දෙකට මම හරි ආසයි. ඒක නිසා ඒක කියපල්ලා පුළුවන් තරම් කියලා මගේ විරුද්ධවාදීන්ගේ ප්‍රේමෙන් ඉල්ලනවා. ඒත් එකම ඔබේ නායකයා කොයි වගේ කෙනෙක්ද කියලා කල්පනා කරලා බලන්න. ආන් ඒ විදිහේ පුජ්‍යලේ බඩපත් වෙන්න. මං දැනුවත් කරන්නම් කල්ැතුව. ඒ දැනුවත් කිරීම මත ඔබ මාව විශ්වාස කරන නිසා ඔබේ ගැළවීම හදාගන්න. එල්නිනෝව නැත්තම් මේ කුණාටුව ඔබේ භෞතික ජීවිතයටයි. ඊට පස්සේ එළඹෙන්නේ ආධ්‍යාත්මික කුණාටුවයි. ඒකට වෘත්ත දෙන්න දැන් තියම සූදානම් වෙන්න. අවශ්‍ය අයව සමීප කරගන්න. ඔබ වඩාත් අවධානයෙන් මාව වෙතට එන්න. මම ඒ කුණාටුවනොත් ඔබ කරවන්නම්. තෙරුවන් සරණයි.